எல்லாருக்கும் வணக்கம். Welcome back to my YouTube channel and the lesson series. හැමෝටම සුබ දවසක්. ඔයාලව ආයෙත් පිළිගන්නවා සමාන පද පාඩම් මාලාවට. අද කතා කරන්නේ අද ඔයාලා හම්බෙන්නේ සමාන පද 6 වෙනි කොටසත් එක්ක. අපි බලමු අද දවසේ තියෙන සමාන පද මොනවද කියලා. හරි. පළවෙනි එක නාඩ. නාඩ කියන්නේ රට. නාඩ රට. සමාන පදේ තමයි දේශම්. නාඩ දේශම්. දෙවෙනි එක තායි නාඩ. තායි නාඩ කියන්නේ මව් රට. තායි කියන්නේ අම්මට කියලා ඔයාලා දන්නවනේ. තායි අම්මා. නාඩ රට. තායි නාඩ මව් රට. සොන්ද නාඩ. සොන්ද නාඩ කියලාත් කියනවා. අම්මට කියන සමාන පද අපි කතා කරා මට මතක හැටියට පළවෙනි වීඩියෝ එකේ. ඔයාලා බලලා නැත්නම් කලින් වීඩියෝස් උත් බලන්න. ඊළඟ වචනේ තමයි වානම්. වානම් කියන්නේ අහස. වානම් සමාන පද වින්, ආගායම්, වාන්, වින්නහම්. වානම්, වින්, ආගායම්, වාන්, වින්නගම්. ඊළඟ වචනේ පණකාරන්. පණකාරන් සල්ලිකාරයා, ධනවතා. ධනවන්තන්, සෙල්වන්තන්. හරි? ධනවන්තන්, සෙල්වන්තන්, පණකාරන්, ධනවතා. පණම් කියන්නේ සල්ලි. හරිද? පණම් සල්ලි. සල්ලි තියෙන එක්කෙනා කාරන්. පණකාරන්. පණකාරන්. ඊළඟ එක පුත්තහම්. පුත්තහම් කියන්නේ පොත. සමාන පද තමයි නූල්. පුත්තහම් නූල් ඒඩ. පුත්තහම් නූල් ඒඩ. ඊළඟ වචනේ අලහු. අලහු. අලහු කියන්නේ ලස්සනයි. ලස්සන. සමාන පද එழில், වනප්පු, පොලිවු, පොට්පු, කවින්, වඩිවු, කෝලම්, අනි. වචන ගොඩක් තියෙනවා. අලහු, එழில், වනප්පු, පොලිවු, පොට්පු, කවින්, වඩිවු, කෝලම්, අනි. වඩිව් ලස්සනයි. මෙතන වඩිව් කියන වචනෙන් කතන දෙමළදී තියෙන ලස්සන වචනයක් වඩිවා එරෙක්ක කියලා. වචනයක් නෙමෙයි. ඒ කියන්නේ වචන දෙකක්. හරි? කතා කරද්දී අපි කියනවා ඒක ඔයාට ලස්සනට තියෙනවා. අද උඹලක වඩිවා එරෙක්ක. ඒක ඔයාට ලස්සනට තියෙනවා. හොඳට තියෙනවා කියලා කියන අපි පාවිච්චි කරන මේ වඩිව් කියන වචනේ. ඉරල්. ඉරල් කියන්නේ අඳුර. ඉරල්, ඉරුට්ට, ඉරල්, ඉරුට්ට. අලයි. අලයි කියන්නේ මුහුදු රැල්ල. අලයි. තිරයි. අලයි, තිරයි. පළපළප්පු කියන්නේ දිලිසෙන. පළපළප්පු. සමාන පදේ මිනුමිනුප්පු. පළපළප්පු, මිනුමිනුප්පු. ඊළඟ වචනේ අන්තිම එක තීමෙයි. තීමෙයි කියන්නේ පව. තීමෙයි. සමාන පදේ තමයි තීංගු. තීමෙයි, තීංගු. එහෙනම් මේ අලුත් සමාන පද ටිකත් ඔයාලා මතක තියාගන්න. අලුත්මත් නෙමෙයි, සමහර අයට මේවා දන්න ඒවා වෙන්නත් පුළුවන්. මොකද පුත්තහම් කියන එක එහෙම ගොඩක් කොමන්නේ. ඉතින් මේ ටිකත් බලන්න. කලින් වීඩියෝස් වල සමාන පදත් බලන්න. channel එක subscribe කරලා තියාගන්න. notification button එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට updated videos බලන්න පුළුවන්. all level tamil වලට ඒකක් ගන්න. මේ වීඩියෝස් උත් ඔයාලට උදව්වක් වෙයි කියලා හිතන නිසා තමයි මේ වගේ වීඩියෝස් දාන්න හිතුවේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්.